මතකද? අයියරෝ ඒ කාලේ පිටිමිට chat කරලා එකපාරම chat කරන්නේ නැවතුනේ. ඒ මාත් එක්ක. අනේ මට එකපාරක් අඳුර ගන්න බැරි වුණා. අයියෝ කඩෝලේ. බැස්ස පෑවුවම ඉතින් කොහොමත් කුඩිය අමතක වෙනවනේ. මම නම් අඳුරගත්තා. අපිව ටයිම් පාස් කරන්න යූස් කරපු මිනිස්සු එහෙම ලේසියෙන් අමතක කරන්න බෑනේ. සුදානේ මං එහෙම අමතක කරේ නෑ. මං පාඩුවෙන් අහිංසක කෙල්ල. මම මෙසේජ් කරනකොට අකමැත්තන්න වෙන්න මට මෙසේජ් කරලා විටිමිට කෝල් කරලා කම්මැලි වෙලාවට මට දුක්ඛ කියලා. එහෙම නැති වෙලාවට මාව එක දිගට මග ඇරලා මට ඒක දෙන්න පාඩුවේ ඉද්දිත් මට එක එක ඉඟි දීලා මං අහුවේගෙන වගේ එනකොට මාව මග ඇරලා කතා කරන එක නවත්තලා දාපු ඔයා අහිංසකයි ඉන්නම්. අනේ මේ හොඳ කෙල්ලෙක් කියලා හිතලා මගේ වැඩ සේරම පැත්තක දාලා නානකොට කනකොට බොනකොට හැමතැනම යනකොට සේරම වෙලාවල් වල මෙසේජ් කරලා ඔයා මම මග ඇරනවා කියලා දෙනකොට මගේ ආත්ම කරුත්තේ සුනකයට දාලා ඔයා වෙනුවෙන් බලාගෙන ඉඳලා හැම වෙලෙම chat එක රීෆ්‍රෙෂ් කර කර බලපු මම කොච්චර අහිංසක කොල්ලෙක්ද. එහෙම තමයි ඉතින් chat කරලා ඇති කියලා හිතනම නවත්තනවා. ඔයාලා ඉතින් කොහොමත් අපිත් එක්ක chat කරේ නෑනේ. අපි දාපු මෙසේජ් වලට රිප්ලයි කරා විතරයි. කමෙන්ට් නැහැ කරගෙන යන්න. මම වෙනි තවත් ගොන්න ඉන්න. chat කරා කියලා කසාද බදින්න ඕනේ නෑනේ. එහෙම ලේසියෙන් මගේ ජීවිතය කියන ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක වෙන්න කාටවත් බෑ. මං කාගේ ජීවිතේ මේන් කැරක්ටර් එකක් නෙමෙයි. කැමියෝ එක. ඇයි කැමියෝ එකක් කියන්නේ? ෂෝට් ටයිම් එකක් වුණාට big impact එකක් තියෙනවා. Hindu, usar carte, ho, justi, avage, that, mara, dextrose.